ආයුබෝවන්. සත්‍ය ප්‍රථමයෙන් ඔබ වෙත ගෙනෙන අද දින රාත්‍රියට ප්‍රධාන පුවත් ප්‍රකාශයක් සමගිනුයි මේ එක්ව සිටින්නේ. මම වසන්ති නානායක්කාර. මුලින්ම පුවත් සිරස්තල. අමරිකාව හා බ්‍රිතාන්‍යය ශ්‍රී ලංකාවට එරෙහි මෙහෙයුමක. පාසල් දරුවන්ට ජනපතිගෙන් අවවාදයක්. නිලියන් එනවාට විපක්ෂයේ විරෝධය. මේ සුකිරි බඩිල්ලන්ට පියරු බබ්බුන්ට දෙනවාද කියන එක තීන්දුව කරා. රජ ඇලට කුසලානය ගෙන ගිය බාලිකාවන්ගේ කඳුළු කතාව. ලබන මාර්තු මාසයේ ජිනීවාහි පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් සම්මත කර ගැනීම සඳහා මහා බ්‍රිතාන්‍ය සහ ඇමරිකා එක්සත් ජනපදය දැඩි පරිශ්‍රමයක නිරතව සිටිනවා. බ්‍රිතාන්‍ය විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩලයේ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය මාර්ක් සිමන්ස් එරට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත්තේ බ්‍රිතාන්‍ය විදේශ සහ පොදු රාජ්‍ය මණ්ඩලයේ කාර්යාල දැනටමත් මේ සම්බන්ධයෙන් දැවැන්ත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවයි. මානව හිමිකම් කවුන්සිලයේදී බ්‍රිතාන්‍යයේ වැඩපිළිවෙල අමාත්‍යාංශ මට්ටමින් ක්‍රියාත්මක කරන බවද මාර්ක් සිමන්ස් ප්‍රකාශ කර තිබෙනවා. එසේම ශ්‍රී ලංකාව මානව හිමිකම් කඩකිරීමේ චෝදනා සම්බන්ධයෙන් තවමත් විධිමත් පරීක්ෂණයක් සිදු කර නොමැති බවද මාර්ක් සිමන්ස් මහතා සඳහන් කර තිබෙනවා. ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මාර්තු මාසයට පෙර ශ්‍රී ලංකාව තුළින්ම විධිමත් ක්‍රියාවලියක් ආරම්භ නොකළහොත් මානව හිමිකම් කොමසාරිස්වරිය සමග එක්ව අන්තර්ජාතික විමර්ශනයකට සහයෝගය පළ කරන බවයි. ඒ සඳහා ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීමට බ්‍රිතාන්‍ය රජය කටයුතු කරන බවද ඔහු කළ ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන්. කෙසේ වෙතත් මාර්තු මාස 3 වෙනිදා ආරම්භ වන 25 වන ජිනීවා මානව හිමිකම් සමුළුවේදී එහි මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මිය මෙරට සංචාරයේදී ලබාගත් තොරතුරු මත පදනම්ව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. නවීන තොරතුරු තාක්ෂණය විමසිලිමත්ව සිය දියුණුව සඳහා යොදාගත යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ අද පෙරවරුවේ කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේ නව පිහිනුම් තටාකය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් රුපියල් ලක්ෂ 150ක වියදමින් ඉදිකෙන්නු කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේ නව පිහිනුම් තටාකය විවෘත කිරීමේ අවස්ථාවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරුන් රැසක් සහභාගී වී සිටියා. අපි අද ගොක් වෙලාවට අපිට එන පාඨහිර සංස්කෘතිය අපි ඉතා ඉක්මනින් දැක ගන්නවා. අපේ තියෙන දේශීය සංස්කෘතිය, ඒ තියෙන හැදියාව, ඒ සංස්කෘතියකට අපි හැදිලා තියෙනවා. ලංකාවේ 3%කට තමයි තොරතුරු තාක්ෂණය පිළිබඳ දැනුම තිබුණේ. නමුත් අපිට අද වෙනකොට පුළුවන් වෙලා තියෙනවා ඒක 45කට විතර වැඩි කරන්න. හැබැයි මේ තොරතුරු තාක්ෂණය තුලින් අපිට හොඳ දේත් දෙනවා, නරක දේත් දෙනවා. අපි අද හුඟක් දුරට Facebook එක කෙරෙහි විශ්වාසය තියලා තියෙනවා. ඒකෙන් එන යාළුවන්ට අපි ඉතා ඉක්මනින් මිත්‍ර වෙනවා. අවසානයේ අපි විශාල අසීරුවකට පත් වෙනවා. දරුවන්ට ඉන්න හොඳම යාළුවා තමන්ගේ අම්මා. ඊට වඩා කෙනෙක් නැහැ. අපිට අපේ දෙමව්පියෝ කෙරෙහි, ගුරුවරුන් කෙරෙහි අපේ විශ්වාසය තියන්න. මේ අතර කෑගල්ල නිදහස් මාවතද අද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත කෙරුණා. මීට අමතරව ප්‍රතිසංස්කරණය කෙරුණු කෑගල්ල අඹන්පිටිය ඩෝසන් බංගලාවද අද දින විවෘත කරනු ලැබුවා. එසේම ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලයේ මහින්දෝදය විද්‍යාගාරයත් දිවංගත අමාත්‍ය පී.බී.ජී. කළුගල්ල මහතාගේ ගුණ සිහි කරමින් කෑගල්ල නගර මැදයේ ඉදිකෙරුණු ඒ මහතාගේ පිළිරුවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත කෙරුණා. යම් යම් පුද්ගලයන්ගේ අනුග්‍රහය මත මත්කුඩු උවදුර ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බව මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමල රත්න නාහිමියන් පෙන්වා දෙනවා. උන්වහන්සේ මේ පිළිබඳ අදහස් පළ කළේ ඊයේ ගල්කිස්ස දක්ෂිණාරාමයේ පැවති උත්සවයකට එක් වෙමින්. අමරපුර සිරි සද්ධම්මවංශ මහානිකායේ බස්නාහිර පළාතේ උප ප්‍රධාන සංඝනායක ධුරයෙන් පිදුම් ලැබූ අතිපූජ්‍ය අතුරුලියේ ආනන්ද නායක හිමියන්ට අක්තපත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය ඊයේ පස්වරුවේ පැවතුනේ ගල්කිස්ස දක්ෂිණාරාම විහාරස්ථානයේදී. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දවුල්දෙන ශ්‍රී ඥානේශ්වර හිමියන් ප්‍රදාන මහා සංඝරත්නයේ සහ තාක්ෂණ හා පරීක්ෂණ අමාත්‍ය පාටලී චම්පක රණවක මහතා අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහන්ලාල් වේරු මහතාද එක්ව සිටියා. මහානායක මහානිපාණන් වහන්සේගේ සුරතින් ලබාගත් අත්පත්‍රය අපි පාටලී චම්පක ඇතුමා විසින්
අභිනව නායක හමුදුරන් වහන්සේට ප්‍රදානය කරනු ලැබුවා පිළිගන්නු ලැබුවා. මේ රටේ මේ ඔයපෙතන් වල කෑගහන මිනිස්සු මේක බෞද්ධ රටක් කියලා. නමුත් ඒවා මේ ඒ වේදිකාවලට විතරක් සීමා වෙන කතාවල් විතරයි බෞද්ධ රටක් කියන්නේ. මේවා බෞද්ධකම කියන එක මේ රට තුළ දවසින් දවස පිළිහිමට යනවා. මේ කුඩු ගේන්නේ කවුද? කුඩු ගේන්නේ මහා කන්ටේනර් වලින් නොයෙක් දෙනාගේ මේ යම්මන් උදව් උපකාර ඇතුළු තමයි මේවා අරගෙන එන්නේ. නිලියන් සන්ධානයෙන් පළාත් සභා සටනට පිවිසීම සම්බන්ධයෙන් විපක්ෂයේ විරෝධය සංවිධානය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ ආණ්ඩුව අද දේශපාලනය විහිළුවක් කරගෙන අරහෙන් මෙහෙන් හොයාගන්න කට්ටිය පෙළගස්සලා වේදිකාවට දානවා. කිරුණිකා ප්‍රේමචන්ද්‍රට අපේක්ෂකත්වය දෙනවා. ඊට පස්සේ අර රූපශ්‍රීය පරාද කරන්න පුළුවන් රූපශ්‍රීයකින් යුතු තරුණ නිලියෝර් ගණනාවක් එනවා. ඒ අය පත්තරයට ප්‍රකාශ කරනවා දුමින්ද සිල්වා මන්ත්‍රීතුමා කියපු නිසා පියාව. තමුන්නාන්සේලා වෙනුවෙන් තීන්දුව ගන්නට බලය මේ සුකිරි බඩිල්ලන්ට පියරු බබ්බුන්ට දෙනවාද කියන එක තීන්දුව කරන්න ඕන. අලිසා නිලියාණ්ඩුවක් මේක. දැන් ඇමතිවරුන්ට වෙලා තියෙන්නේ මොකද්ද? ජනතා සේවය අමතක කරලා දැන් එලා තියෙනවා නිලියන්ගේ සේවයට යන්න. එහෙම ගියාම හැබැයි ඇමතිවරුන්ට මම එකක් කියන්න කැමතියි. රැයට ගෙදර ගිහිල්ලා නෝනා ගාව බුදිය ගන්න බලාගෙන මතකනේ දෙයිවල සත්තුවත්වයේ ගෑනු එනකොණ්ඩ පිරිමියට එනකොණ්ඩට කරපු දෙයි. ඕවම ගිහලා ඇමතිවරුන්ගේ ගෑනු ටික මුන්ව රැයට ගිහලා උදේට වමාරනවා. මෛත්‍රීපාල සිරිසේන ඇමතුමා මේ රස්සාව නැති වුණාට පස්සේ එයා විරුදු කියන්න සූදානමක් තියනවා කියලා කියනවා. මේ ආණ්ඩුවේ ඉන්න ඔක්කොම විරුදු තමයි කියන්න වෙන්නේ. බස්වල කෝච්චියේ නැගලා විරුදු කියන තත්ත්වයටපත් වෙනවා. ඒ අතර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය අද ජනහමුවක් පවත්වමින් තම දේශපාලන ආගමනය පිළිබඳ මෙසේ අදහස් දැක්වුවා. ಭಾರತಿ ಲಕ್ಷ್ಮಣ್ ಪ್ರೇಮಚಂದ್ರ චරිතය කොළඹට සිංහයා ඉස්සරහට ගෙනියන්න ඒ සිංහයාගේ සිංහ දුව ඉදිරිපත් වෙනවා කියලා මේ වෙලාව ඔබ සියලු දෙනාට අද යාගේ උපන්දිනයේ දවසේ මම කල්පනා කරා දැන් මගේ ආසනේ පුංචි රත පෙළපාලියක් තියලා සියලුම ජනතාව මුණ ගැහෙන්න. මේ සියලු දෙනාම යාගේ මිතුරෝ ඔහුට වෙච්ච අසාධාරණ වෙනුවෙන් දේශපාලන සාධාරණයක් ඉෂ්ට කරන්න මාත් එක්ක ඉස්සරහට එක්ක වෙනවා කියලා මම ඉතාමත් ආඩම්බරෙන් කියනවා. මෙවර පළාත් සභා ඡන්ද සටනට මුල්වරට ඉදිරිපත් වීමට සූදානම් වන නළු නිලියන් මාධ්‍යවේදීන් ක්‍රීඩකින් හා දේශපාලන ප්‍රබලයින්ගේ ඥාතීන් පිළිබඳ තොරතුරු ගෙනෙන අලුත් මුහුණු විශේෂාංගය දැන් අද ඔබ හමුවට එන්නේ නියෝජ්‍ය මාධ්‍ය සරණ ගුණවර්ධන මහතාගේ ඥාති දිනියක් වන බස්නාහිර පළාත් සභාව සඳහා ඉදිරිපත් වන සමන් මලික් සකල සූර්යයි. මට ඔබේ මුලින්ම දැනගන්න කැමති ඇයි මේ තරම් ලාබාල වයසකින් ඔබ දේශපාලනයට පිවිසෙන්නේ? මගේ පියා ඒ කරගෙන ආපු අවංක දේශපාලනය මං හිතන්නේ ඉදිරියටත් කරගෙන යන්නට දැන් මට කරන්න පුළුවන් හොඳම දේ මේ අවස්ථාවේදී දේශපාලනට අවතීර්ණ වීම. ඔබ මුලින් කිව්වා ඔබට දේශපාලන පසුබිමක් තිබෙනවා කියලා පළාත් සභා ඡන්ද විමසීමට ඉදිරිපත් වන්නට. මෙය ප්‍රමාණවත්ද දේශපාලනට පිවිසෙන්නට? ඕනෑම පුරවැසියෙකුට අයිතිවාසිකමක් තියෙනවා ඡන්දයකට ඉදිරිපත් වෙන්න. පෞල් පසුබිමක් තිබ්බත් නැතත් දේශපාලනට ඇවිල්ලා ඒ කාර්යය කරන්න පුළුවන්. ඔබ බස්නාහිර පළාත් සභාවට තේරීපත් වුණොත් මේ ප්‍රදේශ ජනතාව වෙනුවෙන් කරන්න බලාපොරොත්තු වෙන සේවය කොයි වගේද? මං ක්ෂේත්‍රයන් 3ක් දැනට තෝරගෙන තියෙනවා. විශේෂයෙන්ම අධ්‍යාපනය, ඒ වගේම අපේ කෘෂිකර්මය, ඒ වගේම තමයි අපේ දරුවෝ ගොඩක් ඉල්ලන තරුණ තරුණියෝ ගොඩක් ඉල්ලන දෙයක් තමයි රැකියාව. නමුත් අපිට ඉල්ලන තරම් රැකියාව අපිට ලබා දෙන්නට නොහැකි වුණත් මම හිතන්නේ ව්‍යවසායකත්වයට අපේ තරුණ තරුණියන් ගොඩක් යොමු කරොත් ව්‍යවසායකත්වයේ තුලින් චීනය, ඇමරිකාව මේ ලෝකේ ජයගත්තා වගේ ලංකාව ජය ගන්න ඒ මාවතට දියුලපිටිය තරුණ තරුණියන් යොමු කරන එක මගේ ප්‍රධාන බලාපොරොත්තුව. දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන්. පිහි කරනවායි කියලා එතනෝල් කන්ටේනර් පිටින් ලංකාව ඇතුළට එන්නේ. උඩු කිලෝ 1000ක් ගණනක් ලංකාව ඇතුළට එන්නේ. මේ සිද්ධ වෙන්නේ නිකම් නෙවෙයි. මේ ඔක්කොම සිද්ධ වෙන්නේ ආණ්ඩුවේ අනුග්‍රහය ඇතුළත. ඒ කුඩු වලින්ම ජීවත් වෙන අය ඒ අල්ලනවට විරුද්ධව කතා කරනවා. අර හොරෙක් පස්සේ දිව්ව මිනිස්සු කට්ටිය වගේ. ඒ හොරත් අන්තිමට හොරෙක් කියලා දිව්වා. ඉතින් කවුද හොරා කියලා අඳුර ගන්න බැරි වුණා. ඉතින් ඒ වගේ ඇත්තටම මේ කෑ ගහන අය තමයි ඔයයි පිටිපස්සේ ඉන්නේ. එදා කුඩු ගෙනාවම කෙනෙක් අහුනොත් වමාරවන්න ඕන, වස්ති කරන්න ඕන, අල්ලගන්න.
අද වස්ති කරොත් වස්ති කරන්න වෙන්නේ කන්ටේනර් පිටි. කවුද ගෙන්නන්නේ? රාජ්‍ය අනුග්‍රහයෙන් ගෙන්නන්නේ. දැන් කියනවා රජයේ අයනු ගේන්නේ. ඉතින් දෙයනේ රජයේ එනේ මොකාගෙනවත් අල්ලනෝනේ. අල්ලන්න නැත්තන්නේ ප්‍රශ්නේ. ඇයි මෙච්චර කුඩු අහුවේ? ඉස්සර කුඩු මුදලාලිලා ආණ්ඩුවට උදව් කරනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් කුඩු මුදලාලිලා ආණ්ඩුව කරනවා. එතනෝල් කන්ටේනර් එකේ ලක්ෂ 588ක් ලාභ ලබනවා. ඡන්ද වලට බෙදන්නේ කෑම පැකට්, සාරි පැකට් ඔක්කොම බෙදන්න ඕවගෙන් තමයි. ඇඹිලිපිටිය පොලිසියට චෝදනා. තොරතුරු විරාමෙන් පසුව. ඔබ යලිත් එක්වන්නේ අද දෙරණ සමගයි. කටුනායක 18 කණුව ප්‍රදේශයේදී අද පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. මෙම ඝාතනය සිදුව ඇත්තේ උදෑසන 9:30ට පමණ. කටුනායක 18 කණුව ලීමෝල පාරේ මෙම ඝාතනය සිදු ඇති අතර යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය සිදු කර තිබෙනවා. සිද්ධියෙන් ජීවිතක්ෂර පත්ව ඇත්තේ ආර් පුලිදන් නැමැති 37 හැවිරිදි විවාහක පුද්ගලයෙක්. මේගිය තැනැත්තා 2012 වසරේ කටුනායක ඇවරියවත්ත ප්‍රදේශයේ අනියම් පෙම් සම්බන්ධතාවක් මත පුද්ගල ඝාතනයකට චෝදනා ලැබ ඇප මත බොදා හැර සිටි අයෙක්. උසාවි නියෝග පරිදි සෑම මාසකම අවසන් ඉරුදින ඔහුට කටුනායක පොලිසියේ පෙනී සිටීමට නියම වී තිබූ අතර එසේ පැමිණ නැවත යමින් සිටියදී මෙම ඝාතනය සිදුව තිබෙනවා. සිද්ධිය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් ස්වර්ණා පෙරේරා මෙනවිය විසින් සිදු කරනු ලැබුවා. කටුනායක පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. ඇඹිලිපිටිය පොලිසිය නිසි ලෙස නීතිය ක්‍රියාත්මක නොකරන බවට චෝදනා එල්ල කරමින් ඇඹිලිපිටිය කාවන්තිස්සපුර ප්‍රදේශයේ ජනතාව අද මහමගට බැස විරෝධතාවයෙන් නිරත වුණා. විරෝධතාවයේ හේතුවෙන් මිද්දෙනිය තෝරකොළයාය හරහා ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වුණා. අද පෙරවරු 9ට පමණ කාවන්තිස්සපුර ප්‍රදේශයේ ජනතාව මෙලෙස මිද්දෙනිය තෝරකොළයාය හරහා ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ හරස් කරමින් විරෝධතාවයේ නිරත වුණා. විරෝධතාකරුවන් පවසන්නේ පසුගිය 24 වන දින ඇඹිලිපිටිය පොලිසිය නිලධාරීන් දෙදෙනෙකු හා ගම්වාසීන් දෙදෙනෙකු අතර ඇති වූ බහින් බස්වීමකින් පසු එම සිද්ධියට සම්බන්ධ නො වූ පිරිසක් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් මෙලෙස විරෝධතාවයේ නිරත වන බවයි. සිවිල් අධිපති සැරසිච්ච පොලිස් නිලධාරී දෙනෙක් ඇවිල්ලා තියෙනවා. ඒ අවස්ථාවේදී තරුණෙන් දෙනා මේ හන්දියට ඇවිල්ලා තියෙනවා. ටීසර්ලා සිවිල් අධිපති සැරසිච්ච පොලිස් නිලධාරීත් එක්ක ඇවිල්ලා පහර දීලා තියෙනවා මේ තරුණයාට. පහර දුන්නාට පස්සේ පොලිස් නිලධාරීන්ට පහර දීලා තියෙනවා. ඔවුන් දෙනා පැමිණලා තියෙන සිවිල් අධිපති බීමත් ඇසිරලා තියෙන්නේ. අපි අහන්නේ පොලිස් නිලධාරීන් ටීසර්ලාද මේ අවස්ථාවට පැමිණෙන්නේ කියලා. එනවනම් යුනිෆෝම් පිට එන්න ඕනේ. ඒ ගැටුමට ඇති වෙච්ච තරුණයන් දෙනා මේගොල්ලන් ග්‍රහණයට අරගෙන නැවත ඒගොල්ලන්ගෙන් පලා ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ එම නිලධාරීන් අර ගමේ හිටපු තරුණයන් ගහලා අරගෙන ආවා 6 දෙනෙක්. පැය 4කට අධික කාලයක් පැවති විරෝධතාවයේ හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතු වලටද බාධා එල්ල වූ අතර සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නිවැරදි කරුවන් වහා නිදහස් කරන ලෙසයි විරෝධතාකරුවන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ. අනතුරුව විරෝධතාවයේ පැවති ස්ථානයට රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී BSSR නාගාමුල්ල මහතා පැමිණ සාකච්ඡා කර ඇති අතර අත්අඩංගුවේ පසුවන පිරිස නිදසුවහොත් ඔවුන්ට අප ලබා දෙන බවට එහිදී වූ පොරොන්දුව මත විරෝධතාකරුවන් විසිර ගියා. මෙම අත්අඩංගුවට ගත් පුද්ගලයන් අදාළ සිද්ධියට සම්බන්ධ නොවන බවට අද විරෝධතා ව්‍යාපාරයක් පවත්වා තිබෙනවා. කෙසේ වෙතත් පොලිසියට ලැබුණු සාක්ෂි සහ තොරතුරු මතයි ඔවුන් අත්අඩංගුවට ගත්තේ. නමුත් අද විරෝධතාකරුවන් ප්‍රකාශ කරන ලද කරුණු සම්බන්ධයෙන් අපි විමර්ශනය කරනවා. විමර්ශනයෙන් පසුව ඉදිරියේදී මේ සම්බන්ධව තීරණයක් ගැනීමට නියමිතයි. යම් ආකාරයකට පොලිසිය සාක්ෂි වරදවා වටහා ගැනීම නිසා අත්අඩංගුවට ගැනීමක් කරලා තියෙනවා නම් එම අත්අඩංගුවට ගැනීම කරපු නිලධාරීන්ට විරුද්ධව ක්‍රියා කරනවා. තනමල්විල හම්බෙගමුව රක්ෂිත වනාන්තරය තුළ පවත්වාගෙන ගිය මහා පරිමාණ කංසා වගාවක් වැටලීමට මහනුවර සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය සමත් වුණා. රුපියල් කෝටි 1.5කට අධික වටිනාකමකින් යුත් කංසා සමග සැකකරුවන් තිදෙනෙකු මෙහිදී අත්අඩංගුවට ගනු ලැබුවා. මහනුවර සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ වෙත ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කෙරුණා. විශේෂ නිලධාරීන් කණ්ඩායමක් තනමල්විල හම්බේගමුව රක්ෂිතය බලා ගොස් මහවන මධ්‍යයේ කිලෝමීටර් 15කට අධික දුෂ්කර ගමනකින් අනතුරුව වැටලීම සිදු කරනු ලැබුවා.
පසුගියදී බඹරගල ප්‍රදේශයේ අක්කර 3ක් පුරා වගා කොට තිබූ කංසා හේන සොයා ගැනුණා. ඊට සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු එම අවස්ථාවේම අත්අඩංගුවට ගනු ලැබුවා. කංසා වගාව පසුව ගිනි තබා විනාශ කෙරුණා. නිල්ගල රක්ෂිතය තුළ අනවසර වගා කටයුතු කළොත් නීතිය ක්‍රියාත්මකයි. තොරතුරු විරාමයෙන් පසුව. බිබිල මැදගම නිල්ගල රක්ෂිතය තුළ අනවසරයෙන් වගා කටයුතු කරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍ය විජිත් විජේමුනි සොයිසා මහතා පවසනවා. අද නිල්ගල රක්ෂිතයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. නිල්ගල රක්ෂිතයේ නිරීක්ෂණ චාරිකාව ආරම්භ කිරීමට පෙර එහි අරමුණ මාධ්‍යයට පැහැදිලි කිරීම සිදු කෙරුණේ කොටබෝව අඩවි වන කාර්යාලයේදී. එදී අමාත්‍යවරයා සඳහන් කළේ නිල්ගල රක්ෂිතයට අයත් සුළු ප්‍රදේශයක පමණක් භෝග වගා කිරීම සඳහා පිරිසකට නීත්‍යානුකූලව බලපත්‍ර නිකුත් කර ඇති බවයි. නැත්නම් වරාය හැදුවට වැඩක් නැහැ නේ මේ හුලං අරින්නේ මොණරාගලේ. මොණරාගලේ ඉන්නේ මොන හරි පටවන්න තියෙන්නේ. තේ රබර් පොල් කුරුඳු කොකෝව ගම්මිරිස් මුම් මෑ කවුපි මේවා අඩු ගන්න මේවා හරි හාබරකින් පටවන්න එපා. ඒ අතර ඉතින් අර බොරදියේ මාළුබාන සමහර ජාවාරම්කාරයෝ මේ වන විනාශ කරලා තියෙනවා. ඉන් පසුව ආරම්භ වූ නිරීක්ෂණ චාරිකාවට වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රැසක්ද එක්ව සිටියා. වගා කටයුතු සඳහා නීත්‍යානුකූල බලපත්‍ර ලබා දී ඇති සීමාවෙන් පිටතත් ඇතැම් පිරිස් රක්ෂිතය ආක්‍රමණය කර ඇති ආකාරය මේදී දැකගත හැකි වුණා. මේ කාගේද? කාගුණත් කමන්නේ. දසුසාවි දාන්න කියන්නේ බලපත්‍ර කැන්සල් කරනවා. මේකේ ප්‍රශ්නේ තියෙන්නේ මේ ඇතුලේ ඉන්නවා තව අක්කර 30 40 වගා කරගෙන කටයුතු කරන අය. අද අපි වන සංරක්ෂණ නිලධාරිතුමා තීරණය කරා ඒ අය එළියට දාන්න සමහර ඉඩම් කම්බි ගහලා තියෙනවා කොටු කරලා ඒ ඉඩම් වාර්ෂික බලපත්‍ර ලැබිච්ච ඒවා ඒවට ඔප්පු නැහැ. එවැනි ඒවත් අපි අවශ්‍ය කරන්න සම්බන්ධීකරණ කමිටුවේ ඉදිරියේදී කටයුතු කරනවා. බුද්ධදාස රජුගේ ඔසු උයන ලෙස සැලකෙන නිල්ගල රක්ෂිතය තුල සිදුවන විනාශයට පිළියමක් ලෙස එහි ඇති වටිනා ඖෂධීය ශාක පැවති කිරීමේ වැඩපිළිවෙලක් ප්‍රදේශයේ විහාරස්ථානවල භික්ෂුන් වහන්සේ පරිසර සංවිධාන සහ ප්‍රදේශවාසීන් එක්ව ක්‍රියාත්මක කරනු ලැබුවේ පසුගිය ජනවාරි මාස 11 වන දිනයි. එවන් ක්‍රියාමාර්ග ගැනීමෙන් පසුව හෝ නිල්ගල රක්ෂිතය පිළිබඳව මෙලෙස අමාත්‍යවරයාගේ අවධානය යොමු වීම සතුටට කරුණක්. විරාමයකින් පසුව කෙලිබිම් පුවත්. ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ක්‍රීඩා කරන එකම ක්‍රීඩාව ක්‍රිකට්. එයට බාල මහලු ගැහැණු පිරිමි භේදයක් නැහැ. අති දුෂ්කර ප්‍රදේශයක සිට ක්‍රිකට් ගහන්න කොළඹට ආපු බාලිකාවන් පිරිසක් ජයග්‍රාහී කුසලානය කන්තලේ රජ ඇලට අරන් ගියා. පසුගියදා වයස අවුරුදු 17න් පහළ සමස්ත ලංකා ටේප් බෝල් තරගාවලියේ අවසන් මහා තරගයට තරග වැදුනේ කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලය සහ කන්තලේ රජ ඇල විද්‍යාලයයි. මෙම තරගාවලියට ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ පාසල් 71ක් සහභාගී වුණා. ඒ අතරින් අවසන් තරගයේ ජය රජ ඇල විද්‍යාලයේ ක්‍රීඩිකාවන් දිනාගත්තා. ඔවුන් සමස්ත ලංකා කුස්ලානය දිනාගෙන ගමට අරන් යද්දී ගමේ අයගේ දැස්වල සතුටු කඳුළු පිරී ඉතිරී ගියා. ඒ මෙතෙක් කලක් ඔවුන්ට මෙවන් ජයග්‍රහණයක් ලැබී නොමැති කම නිසයි. රජ ඇලට ජයගෙන ආපු මේ ක්‍රීඩිකාවන් සොයාගෙන අපි ගියා ඔවුන් පුහුණු වන ක්‍රීඩාංගණයට. එම ක්‍රීඩා පිටිය බැලු බැල්මට වෙල්යායක් වගේ. කොළඹ තියෙන ක්‍රීඩා පිටි වගේ නෙමෙයි. දුවනකොට පැටලලා වැටෙන වාර අනන්තයිලු. දාන්න සපත්තු නැතුව යාළුවන්ගෙන් ඉල්ලගෙනලු කොළඹ තාගෙන ආවේ. ඒත් දැන් ඒවා අයිතිකාරයින්ට දීලා දෙමාපියන්ට සපත්තු අරන් දෙන්නවත් කමක් නැහැලු. අපේ අම්මලා තාත්තලා කිසිම රස්සාවක් කරන්නේ නැහැ. ගොවිතැන් කරන්නේ. ඉතින් අම්මලාගේ තාත්තලාගේ කැපවීමෙන් තමයි අපි මේ තත්ත්වයට අද ආවේ. මෙච්චර දුක් විඳගෙන ඊඩාව පුරුදු වෙලා මේ තත්ත්වයට ආවේ ගොඩාක් මහන්සි වෙලා. ඉතින් ඒ ගැන ගොඩක් සතුටුයි. අපේ අම්මලා තාත්තලා අපිට කණ්ඩ බොන්න නැතුව තමයි අපිව මේ තත්ත්වයට ගෙන ආවේ. අපිට ඇත්තටම කියනවා නම් ඉගෙන ගන්නවත් පොත්පත් ගන්නවත් වත්කමක් නැහැ.
මේ ක්‍රීඩිකාවන්ගේ හිතේ තියෙන සවිය සහ පුහුණුව ඔවුන්ගේ ජයග්‍රහණයේ ගමන වූ අනුමානයි. නගරයට වඩා ඒ හැකියාවන් තියෙන්නේ අපි කියන එක අපි කොළඹ නගරය තුලදී ඔප්පු කරලා පෙන්වුවා අපේ ආදරණීය දුවදරුවෝ. ඉතින් ඒක නිසා අපි මේ ඇති හැකි සෑම දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ කුමන හෝ හැකියාවක් තියෙනවා නම් ඇත්තටම මේ දෙරණ නාලිකාව නරඹන අහන දකින සියලු දෙනාටමත් මේ වගේ දුෂ්කර ප්‍රදේශයකට ඇවිල්ලා මේ වගේ දුෂ්කර ප්‍රදේශවල ජීවත් වෙන ආදරණීය දරුවන්ගේ හැකියාවන් ශක්තියින් දිරි ගන්නවන්නට කරන මේ ආදරණීය කැපකිරීම පිළිබඳව නැවත නැවතත් දෙරණ නාලිකාවට ස්තුතිවන්ත වෙමින් අපි වගේ පුංචි පාසලකට මේ වගේ ශක්තියින් ඉස්සරහට ගේන්න මූල්‍යමය හෝ ඒ භාණ්ඩමය වශයෙන් අපිට උදව් කරන්න උපකාර කරන්න. හීනයක් තමයි අපේ එක දරුවෙක් හෝ ශ්‍රී ලංකා සංචිතයකට ඇතුළත් වෙනවා දකින්න. මේ දරුවන් යම් දිනක ශ්‍රී ලංකාවට නියෝජනය කරනු දැකීම අප සැමගේ බලාපොරොත්තුවයි. මේ දරුවන්ගේ දක්ෂතාවයට ඉඩ දෙන්න ඔබටත් හැකියාවක් තිබෙනවා නම් ඒ සඳහා ඉදිරිපත් වෙන්න. ඒ පුවතත් සමගින් අද දින රාත්‍රියට ප්‍රධාන පුවත් ප්‍රකාශය නිමවනවා. සුබ රාත්‍රියක්.